හරි. අපි ගිය සතියේ එන්සයිම් වල ඇලොස්ටරික යාමනය ගැන කතා කරා. එතකොට ඇලොස්ටරික යාමනය අපි ගිය සතියේ කතා කරපු ටික නිකන් දල වශයෙන් මතක් කරොත් එහෙම එන්සයිම් වල ඇලොස්ටරික යාමනය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි කතා කරන එන්සයිම් අපි දන්නවා බහුතරයක් ප්‍රෝටීන වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ එන්සයිම වල නිර්මාණය වෙලා තියෙන ප්‍රෝටීන ගොඩක් වෙලාවට මේවා මේ උපඒකක කිහිපයකින් නිර්මාණය වෙලා තියෙන අවස්ථාවල් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් ඇලොස්ටරිකව යාමනය වන එන්සයිම උපඒකක දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවකින් හැදිලා තියෙන ඒවා තමයි සාමාන්‍යයෙන් මේ ඇලොස්ටරිකව යාමනය වෙන්නේ. හරිද? එතකොට මේ ඇලොස්ටරික යාමනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් එන්සයිමයක ක්‍රියාකාරීත්වය පාලනය කරන ආකාරයක්. හරිද? එතකොට සාමාන්‍ය උපේකක කියලා කියන්නේ මෙන්න මේ වගේ. දැන් මෙතන උදාහරණයක් මම ඇඳලා තියෙනවා. මේකේ මේ මල් පෙත්තක් වගේ තියෙන මේක උපේකකයක්. එතකොට උපේකකයට සක්‍රීය ස්ථානයක් තියෙනවා සහ ඒ උපේකකයට යාමක ස්ථානයක් එහෙමත් නැත්නම් අපි කියනවා ඇලොස්ටරික ස්ථානයක් කියලා එකක් තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි එන්සයිම් ගැන කලින් කතා කරානේ. එතකොට සක්‍රීය ස්ථානයට තමයි එන්සයිමයට අදාළ කරන උපස්තර අණුව ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් මේ වගේ එන්සයිමයක් ගත්තාම මේ උපේකක පහක් තියෙනවා. ඒ පහට අදාළව සක්‍රීය ස්ථාන පහක් තියෙනවා. සහ මේ යාමක ස්ථාන එකයිද තියෙන්නේ. දැන් මම මේකේ එකක් නිරූපණය කරලා තිබ්බට ඇත්තටම යාමක ස්ථාන ගත්තොත් එහෙම මේ යාමක ස්ථාන එකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන පුළුවන්. සාමාන්‍යයෙන් මේ උපේකක පහට අදාළව යාමක ස්ථාන පහක් තියෙන්න පුළුවන්. හරිද? මම නිකමට නිරූපණය කරන්නම්. සාමාන්‍යයෙන් මේ යාමක ස්ථාන තියෙන්නේ ගොඩක් වෙලාවට මේ උපේකක දෙකක් සම්බන්ධ වන ස්ථානයේට ආසන්නව තමයි ගොඩක් වෙලාවට මේ යාමක ස්ථාන පිහිටලා තියෙන්නේ. හරිද? එතකොට දල වශයෙන් ගත්තොත් එහෙම ඔන්න ඔය වගේ හැඩයක් තමයි, ඔය වගේ ව්‍යුහයක් තමයි ඇලොස්ටරිකව යාමනය වෙන එන්සයිමයකට තියෙන්නේ. එතකොට මේ ඇලොස්ටරිකව යාමනය වන එන්සයිම වල ක්‍රියාකාරීත්වයට බලපානවා යාමක අණු කියලා જાතියක්. හරිද? යාමක අණු කියලා જાතියක් බලපානවා. යාමක අණු. එතකොට මේ යාමක අණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන් අපිට. මේ යාමක අණු එක්ක සක්‍රීයකයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාමක අණුව සම්බන්ධ වුණාට පස්සේ එන්සයිමේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එන්සයිමේ ක්‍රියා කරන්න පටන් ගන්න පුළුවන් සමහර යාමක අණු බැඳුනට පස්සේ. අන්න ඒ වගේ එන්සයිමේ ක්‍රියාකාරීත්වයට පොසිටිව් විදිහට උදව් කරන යාමක අණු වලට අපි සක්‍රියක කියලා කියනවා. සමහර යාමක අණු වර්ග තියෙනවා. ඒවා එන්සයිමේට අවිලා සම්බන්ධ වුණොත් එහෙම එන්සයිමේ ක්‍රියාකාරීත්වය නවතින එක වෙන්නේ. අන්න ඒ වගේ යාමක අණු වලට අපි කියනවා නිෂේධක කියලා. සරල කතාව. එතකොට යාමක අණු වර්ග දෙකයි, එකක් සක්‍රියක අනික නිෂේධක. අපි බලමු මේ කොහොමද සක්‍රියකයක් වගේ එකක් ඇවිල්ලා එන්සයිමයකට සම්බන්ධ වුණොත් නිෂේධකයක් ඇවිල්ලා එන්සයිමයකට සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ කියලා ඉස්සෙල්ලාම බලමු. දැන් මම මේ එන්සයිමේම මෙහෙම පැත්තකින් ටිකක් පොඩිවට අඳින්නම්. හරි? මේ වගේ දල හැඩයක්නේ අපි දැන් ඇඳලා තියෙන්නේ. ඔන්න ඔය වගේ දැන් මේක තමයි සක්‍රීය ස්ථානයේ හැඩය. දැන් මේ සක්‍රීය ස්ථානයේ හැඩය මේ විදිහට තිබ්බොත් තමයි උපස්තර අණුවට ඇවිල්ලා එන්සයිමයත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. හරිද? චුට්ටක් වෙනස් ඉතින් මේ වගේ හැඩයක්. හරිද? ඔන්න ඔය වගේ හැඩයක් තියෙන්න ඕනේ එන්සයිමේ ක්‍රියාකාරී වෙන්න නම්. ඔන්න උපේකක පහ. එතකොට මම කළු පාටින් මාක් කරන්නම්. රතු පාටින් මාක් කරන්නම්. දැන් මෙන්න මේ එන්සයිමේට ඇවිල්ලා ඔන්න නිෂේධකයක් සම්බන්ධ වෙනවා. ඒ නිෂේධකය තමයි ඔය රතු පාට. නිෂේධකය. නිෂේධකයක් ඇවිල්ලා සම්බන්ධ වුණ ගමන් වෙන වැඩේ තමයි මේ එන්සයිමේ තියෙන මේ සක්‍රීය හැඩය එන්සයිමේ තියෙන මේ සක්‍රීය හැඩය වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. සක්‍රීය හැඩය මේ විදිහට වෙනස් වෙනවා. දැන් අතන හරිනම් වක්‍රයක් වගේ හැඩයක් තියෙන්න ඕනේ එන්සයිමේ සක්‍රිය වෙන්න ඕන් ඔය වගේ. ඒක දැන් උල් හැඩයකට ඔන්න වෙනස් වෙලා තියෙනවා. මොකක් හින්දාද? අර නිෂේධකය ඇවිල්ලා සම්බන්ධ වුණ හින්දා. එතකොට මොකද වෙන්නේ? දැන් මේ එන්සයිමේට උපස්තර අණුවත් එක්කලා හරියට සම්බන්ධ වෙන්න බෑ. එන්සයිමේට උපස්තර අණුවත් එක්කලා සම්බන්ධ වෙන්න බැරුව ගියාට පස්සේ මොකද වෙන්නේ? එන්සයිමීය ප්‍රතික්‍රියාව සිද්ධ වෙන එක නවතිනවා. ඔන්න නිෂේධකයේ බලපෑම. නිෂේධකය. පැහැදිලිද?
ඔන්න ඕක තමයි නිෂේධකයක් සම්බන්ධ වුණාට පස්සේ වෙන්නේ. දැන් සක්‍රියකයක් සම්බන්ධ වුණාම මොකක්ද වෙන්නේ? සක්‍රියකයක් සම්බන්ධ වුණාම වෙන්නේ ඕකේ අනිත් පැත්ත. හිතන්න මෙන්න මේ විදිහට තියනවා කියලා එන්සයිම් අණුවක් තියෙනවා. දැන් ඒකේ හැඩය විකෘති වෙලා අක්‍රීය තත්ත්වයේ තමයි එන්සයිම් අණුව තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ විකෘති තත්ත්වයේ තමයි තියෙන්නේ. හැඩය මේ විදිහට විකෘති වෙලා. දැන් මේකට උපස්තර අණු වලට ඇවිල්ලා සම්බන්ධ වෙන්න විදියක් නැහැ. හරිද? ඔන්න ඔය වගේ විකෘති වෙලා තියෙන එන්සයිමයකට මම අදින්නම් කළු පාටින් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. සක්‍රීයකයක් ඕම ඔය විදිහට ඇවිල්ලා සෙට් වෙනවා. එතකොට මේ සක්‍රීයක නිෂේධක කොහෙටද සම්බන්ධ වෙන්නේ? එන්සයිමේ යාමක ස්ථානයට. ඔන්න සක්‍රීයකයේ සම්බන්ධ වුණා. සක්‍රීයකයේ සම්බන්ධ වුණ ගමන් මොකද වෙන්නේ? මේකේ හැඩය කෙලින්මපත් වෙනවා. එන්සයිමේ සක්‍රීය හැඩය බවට පත් වෙනවා. එන්සයිමේ සක්‍රීය හැඩය බවට පත් වෙනවා. මෙන්න මෙහෙම හැඩය. සක්‍රීය හැඩය කියන්නේ මොකද්ද? මෙන්න මේ හැඩය. හරිද? අර කොටු මේ උලක් වගේ හැදිලා තිබ්බ එක ඔන්න ලස්සනට ආයෙත් වක්‍රාකාර විදියට වෙනස් වෙනවා. දැන් මේ සක්‍රීයකයේ බලපෑම හින්දා. ඔන්න ඕක තමයි සක්‍රීයක සහ නිෂේධක වලින් මෙන්න මේ ඇලොස්ටරික් එන්සයිම වලට සිද්ධ කරන ඇලොස්ටරික් එන්සයිම වලට සිද්ධ වෙන බලපෑම තමයි ඕක. එතකොට අපිට මේ හින්දා කියනවා මේ හැමතිස්සෙම මේ ඇලොස්ටරිකව යාමනය වෙන එන්සයිමයක් හැඩයන් දෙකක් අතර දෝලණය වෙවි තියෙන්නේ. හැඩයන් දෙකක් අතර දෝලණය වෙවි තියෙන්නේ. හැඩයන් දෙක මොකද්ද? එක්කෝ මෙන්න මේ අක්‍රීය හැඩය. හරිද? නිෂේධකයක් ඇවිල්ලා මේ ඇලොස්ටරිකව යාමනය වෙන එන්සයිමයට සම්බන්ධ වුණාම අපි කියනවා ඒකේ අක්‍රීය හැඩය තහවුරු කරනවා කියලා. මේක අපි කියනවා අක්‍රීය හැඩය. හරිද? අක්‍රීය හැඩය. එතකොට සක්‍රීයකයක් ඇවිල්ලා සම්බන්ධ වුණොත් එහෙම මෙන්න මේ වගේ. මේකට අපි කියනවා මේ සක්‍රීය හැඩය. එතකොට ඒ වගේ ඔය ඇලොස්ටරිකව යාමනය වෙන එන්සයිම් අපි කියනවා හැඩයන් දෙකක් අතර දෝලණය වෙවි තියෙන හැඩයන් දෙක තමයි එක්කෝ අක්‍රීය හැඩය තියෙනවා නිෂේධකයක් ඇවිල්ලා සම්බන්ධ වුණොත් සක්‍රීයකයක් ඇවිල්ලා සම්බන්ධ වුණොත් සක්‍රීය හැඩය තියෙනවා. අන්න ඒ විදිහට අර හැඩයන් දෙකක් අතර මේක දෝලණය වෙවි තමයි තියෙන්නේ. රයිට්. එතකොට මේකේ වැදගත්කම තමයි දැන් මම මේකේ එකක් ඇන්දර ලේසියට මම කිව්වා මේ යාමක ස්ථාන සාමාන්‍යයෙන් ඇලොස්ටරිකව යාමනය වෙන එන්සයිම් එක කීපයක් තියෙන්න පුළුවන්. එතකොට මේක හැදිලා තියෙන්නේ මෙන්න මේ යාමක ස්ථානයකට යාමක අණුවක් එක තැනකට ඇවිල්ලා සම්බන්ධ වුණොත් මේ අනිත් යාමක ස්ථාන අතර ඒ සංඥාව වේගයෙන් සම්ප්‍රේෂණය වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ දැනගන්නවා මෙයාගේ ඇවිල්ලා එකෙක් සම්බන්ධ වුණ ගමන් මේ කට්ටියට මේ සිග්නල් එක යනවා. එක යාමක ස්ථානයකට ඔන්න යාමක අණුවක් ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ විදිහට මේ උපේකක අතර හොඳ අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ හින්දා එක තැනකට යාමක අණුවක් ඇවිල්ලා සම්බන්ධ වුණත් හරිද අපි හිතමු සක්‍රීයකයක් ඇවිල්ලා සම්බන්ධ වුණා කියලා. දැන් සක්‍රීයකයක් ඇවිල්ලා සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ? සක්‍රීය හැඩය තහවුරු වෙන එක. එතකොට එක ස්ථානයකට ඇවිල්ලා සක්‍රීයකයක් සම්බන්ධ වුණ ගමන් මේ උප ඒකක හැම එකෙම තියෙන සක්‍රීය ස්ථානවල හැඩය අර ක්‍රමවත් ආකාරයට සකස් වෙලා ඒ අනිත් සක්‍රීය ස්ථාන හතරම උපස්තරයක් එක්කලා බැඳෙන්න පුළුවන් විදිහට පටස් ගාලා සකස් වෙනවා. පැහැදිලිද? ඔන්න ඕකට අපි කියන ඔන්න ඔය සමස්ත ක්‍රියාවලියට ඇලොස්ටරික සක්‍රියණය සහ නිෂේධනය. මොකද්ද ඇලොස්ටරික සක්‍රියණය කියලා කියන්නේ? මෙන්න මේ වගේ අක්‍රීය හැඩයේ තියෙන ඇලොස්ටරික එන්සයිම් එකකට ඇවිල්ලා සක්‍රියකයක් සම්බන්ධ වුණාම ඒක ඔන්න සක්‍රීය හැඩයටපත් වෙනවා. එතකොට අක්‍රීය හැඩයේ තියෙන සක්‍රීය හැඩයේ තියෙන ඇලොස්ටරික එන්සයිම් එකකට ඇවිල්ලා නිෂේධකයක් සම්බන්ධ වුණාම ඒක අක්‍රීය හැඩයටපත් වෙනවා. ඕක තමයි ඇලොස්ටරික සක්‍රියණය සහ නිෂේධනය කියලා කියන්නේ. ඕකට අපි උදාහරණ දෙකක් කතා කරා. එකක් තමයි උදාහරණයක් විදිහට අපි ගත්තා. හිතන්න අපේ ඇඟේ දැන් අපිට මේ අපේ ඇඟේ මේ ශක්තිය අවශ්‍යතාවයක් තියෙනවානේ. අපිට ශක්තිය ඕනේ අපේ ක්‍රියාවලිය පවත්වගෙන යන්න. එතකොට ප්‍රධාන වශයෙන්ම අපේ ඇඟේ ශක්තිය අපිට ලබා දෙන්නේ ATP වලින්. හරිද? ATP වලින් තමයි ප්‍රධාන වශයෙන්ම ශක්තිය ලබා දෙන්නේ. හිතන්න දැන් අපේ ඇඟේ
ATP ගොඩක් අඩු වුණා. දැන් ATP කොහොමද ශක්තිය ලබා දෙන්නේ? මේකනේ ප්‍රතික්‍රියාව. ATP ජල විච්ඡේදනය වෙලා ADP ධන අකාබනික පොස්පේට සහ ශක්තිය හැදෙනවා. කොහොමනේ ශක්තිය අපි ලබා ගන්න? හරිද? ශක්තිය හැදෙනවා. කොහොමද අපි ශක්තිය ලබා ගන්න? එතකොට හිතන්න දැන් අපේ ඇඟේ ATP ගොඩක් අඩුයි. ATP ගොඩක් අඩුයි. ADP ගොඩක් වැඩි අවස්ථාවකටපත් වෙනවා. මොකක් හරි හින්දා අපි ශක්ති භාවිතය මේ වැඩියෙන් අපි ශක්තිය භාවිතා කරපු හින්දා අපේ ඇඟේ තියෙන මේ ATP ප්‍රමාණය අඩු වෙනවා මොකක් හරි හේතුවක් හින්දා. එතකොට දැන් අපේ ඇඟ මොකද්ද කරන්න ඕනේ? දැන් අඩු වෙච්ච ATP ආයෙ කොහොම හරි ලබා ගන්න ඕනේ. අන්න ඒ වෙලාවට මේ ඇලොස්ටරික සක්‍රියණය කියන ක්‍රියාවලිය පාවිච්චි කරනවා. මෙන්න මේ දැන් ADP නේ අපේ ඇඟේ වැඩිපුර දැන් හැදිලා තියෙන්නේ. වැඩිපුර හැදිලා තියෙන ADP සක්‍රියකයක් විදිහට ක්‍රියා කරලා ඇලොස්ටරික සක්‍රියකයක් විදිහට ක්‍රියා කරලා ඔය ATP නිෂ්පාදනය කරන්න ඕනේ කරන එන්සයිමයට ගිහිල්ලා සක්‍රියකයක් විදිහට බැඳෙනවා. හරිද? මෙන්න මේ විදිහට සක්‍රියකයක් විදිහට බැඳෙනවා. සක්‍රියකයක් විදිහට බැඳුනට පස්සේ මොකද වෙන්නේ? එන්සයිමේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ක්‍රියාකාරීත්වය වැඩි වෙලා අපිට ඕනේ කරන ATP ප්‍රමාණය වැඩිපුර නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. එහෙනම් මතක තියාගන්න එතනදී ADP කියන එක්කෙනා ඇලොස්ටරික සක්‍රියකයක් විදිහට වැඩ කරා. අන්න. හරිද? ඊට පස්සේ අනිත් කතන්දරේ. දැන් ඕකේ අනිත් පැත්ත වෙන වෙලාවලුත් තියෙනවා සමහර වෙලාවට. ඒ කියන්නේ අපේ ඇඟේ ATP ප්‍රමාණය ඕනෑවට වඩා වැඩි වෙලා ADP ප්‍රමාණය ඕනෑවට වඩා අඩු වෙන වෙලාවලුත් එනවා. අමතර වැඩිපුර ශක්තිය නිෂ්පාදනය වෙලා ඕනෑවට වැඩි. එහෙම වුණාම මොකද කරන්න ඕනේ? දැන් මේ එන්සයිමේ ක්‍රියාකාරීත්වය නවත්තන්න ඕනේ. ATP නිෂ්පාදනය කරන්න ඕනේ කරන එන්සයිමේ ක්‍රියාකාරීත්වය දැන් අපි නවත්තන්න ඕනේ. එහෙම නවත්තන්න ඕනේ වුණාම මොකද්ද වෙන්නේ? මෙන්න මේ වැඩිපුර තියෙන මේ ATP දැන් මෙතනදී වැඩි ATP නේ. ඔන්න ඔය ATP නිෂේධකයක් විදිහට ගිහිල්ලා නිෂේධකයක් විදිහට ක්‍රියා කරලා හරිද? මෙන්න මේ විදිහට ATP නිෂ්පාදනය කරන්න ඕනේ කරන එන්සයිමයට බැඳෙනවා. නිෂේධකයක් විදිහට වැඩ කරලා. එතකොට මොකද වෙන්නේ? අර එන්සයිමේ හැඩය මේ විදිහට විකෘති වෙලා ATP නිෂ්පාදනය කරන ක්‍රියාවලිය පටස් ගාලා නතර වෙනවා. හරි අන්න එතනදී මතක තියාගන්න එහෙනම් ATP අපේ ඇඟේ තියෙන වැඩ කරා ඇලොස්ටරික නිෂේධකයක් විදිහට ADP වැඩ කරා ඇලොස්ටරික සක්‍රියකයක් විදිහට ATP වැඩ කරා ඇලොස්ටරික නිෂේධකයක් විදිහට. ඕක MCQ වල එහෙම අහලා තියෙනවා. හරිද? ඕක තමයි සමස්ත කතාව ඔය ඇලොස්ටරික යාමනයේදී. එතකොට දැන් ඔය ඇලොස්ටරික සක්‍රියණය සහ නිෂේධනය කියන්නේ ඇලොස්ටරිකව යාමනය වෙන එන්සයිම අර යාමනය වෙන එක විදිහක්. හරිද? එතකොට ඒ වගේ තවත් විදිහක් තියෙනවා. ඒකට අපි කියනවා සහයෝගීතාවය කියලා. සහයෝගීතාවය කියලා තව විදිහක් ගැන අපි කතා කරනවා. ඔය ඇලොස්ටරික එන්සයිම යාමනය වන සහයෝගීතාවය. කලින් දැන් කතා කරේ ඇලොස්ටරික සක්‍රියණය සහ නිෂේධනය. හරි. සහයෝගීතාවය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මෙතන මෙහෙම කතන්දරයක් වෙන්නේ. මම මේ ටික මකනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට පාට ටිකක් පාවිච්චි කරලා ෂෝට් නෝට් එකක් විදිහට ඇඳගත්තට ප්‍රශ්නයක් නැහැ. ඉඩමදි හින්දා මම මේ ටික මකනවා. හරි. මේක අපි කතා කරපු ටිකනේ ඊයේ සතිය ආයෙ මතක් කරලා දුන්න එක කරේ. රයිට්. එතකොට සහයෝගීතාවයේදී වෙන්නේ මොකක්ද? සහයෝගීතාවයේදී වෙන්නේ දැන් මෙන්න මේ වගේ සහයෝගීතාවයේදී මෙහෙම කතන්දරයක් කියන්නේ. හරිද? දැන් මේ වගේ ඇලොස්ටරික එන්සයිමයකට දැන් මේකට උපස්තරයකට සම්බන්ධ වෙන්න පුළුවන් නේ. හරි මෙහෙම. ඒක මම ඇඳලාම පෙන්නන්නම්. මෙහෙම මේ වගේ ඔන්න එන්සයිමේ තියෙනවා. උපේකක 4ක එකක් මං ඇන්දේ ලේසියට. ඔන්න සක්‍රීය ලක්ෂ්‍ය සක්‍රීය ස්ථානය සක්‍රීය ස්ථානය මෙතනදී මෙහෙම වැඩක් වෙන්නේ සහයෝගීතාවයේදී මේ උපස්තරයක් ඇවිල්ලා එන්සයිමේට අදාළ කරන උපස්තරයක් ඇවිල්ලා ඔහොම ලස්සනට සම්බන්ධ වෙනවා සක්‍රීය ස්ථානයට එක තැනකට සම්බන්ධ වෙන්නේ. එහෙම එක තැනකට සම්බන්ධ වුණ ගමන් මේ අනිත් හැම සක්‍රීය ස්ථානයකටම සංඥාවක් යනවා. අන්න එක්කෙනෙක් දැන් සම්බන්ධ වුණා. එක්කෙනෙක් සම්බන්ධ වුණා. ඒ හින්දා අනිත් තැන් තුනටත් සංඥාවක් යනවා. හරි. ඔයාලා තුන් දෙනාත් ඉක්මනට තව තුන් දෙනෙක්ව සම්බන්ධ කරගන්න කියලා. ඔන්න ඕකට තමයි සහයෝගීතාවය. සහයෝගයෙන්.
අරයා සම්බන්ධ කරගත්ත ඒ හින්දා සහයෝගයෙන් අපි තුන්දෙනා තව තුන්දෙනෙක්ව සම්බන්ධ කරගන්නවා. අන්න ඒ වගේ එකක්. එතකොට ඔන්න ඕක තමයි සහයෝගීතාවය කියලා කියන්නේ. දැන් ඔය වගේ එකක් වෙනවා අපේ ඇඟේ. අපේ ඇඟේ තියෙනවනේ හිමොග්ලොබින් අණු. හිමොග්ලොබින් මොකටද අපිට ඕන වෙන්නේ? හිමොග්ලොබින් ඕන වෙන්නේ අපේ මේ රුධිර සෛල හරහා දේහය පුරා ඔක්සිජන් පරිවහනය කරන්න අපිට හිමොග්ලොබින් ඕන වෙනවා. එතකොට ඔය හිමොග්ලොබින් අණුවට එක දැන් හිමොග්ලොබින් අණුව සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ ඔය වගේ උපේකක හතරක් එකතු වෙලා. හරිද? හිමොග්ලොබින් හැදිලා තියෙන්නේ ඔය වගේ උපේකක හතරක් එකතු වෙලා. හැබැයි මතක තියාගන්න හිමොග්ලොබින් කියන්නේ එන්සයිමයක් නෙමෙයි ඈ. හිමොග්ලොබින් කියන්නේ එන්සයිමයක් නෙමෙයි. මේක ඔයාලගේ රිසෝස් එකේ දාලා තියෙන මේ වෙන දේ පැහැදිලි කරන්න උදාහරණයක් විදියට. හරිද? හිමොග්ලොබිනුත් ඔය වගේ උපේකක හතරකින් හැදිලා තියෙනවා. එතකොට හිමොග්ලොබින් උපේකක හතරෙන් එක උපේකකයකට හරි ඔක්සිජන් අණුවක් සම්බන්ධ වුණොත් එහෙම O2 සම්බන්ධ වුණොත් එහෙම මේ අනිත් උපේකක තුනටත් සංඥාවක් යනවා. හරි. ඔයාලත් ඔක්සිජන් අණු තුනක් සම්බන්ධ කරගන්න කියලා. ඒ කියන්නේ මෙතනදී අදහස් වෙන්නේ එක උපේකකයකට එක ඔක්සිජන් අණුවක් සම්බන්ධ වුණ වෙන එක උත්ප්‍රේරණයක් විදිහට ක්‍රියා කරනවා. අනිත් උපේකක තුනටත් තව ඔක්සිජන් අණු තුනක් සම්බන්ධ කරගන්න. අර ගෑනු ළමයිනුත් ඉන්න සමහර ලාවට නේද? දැන් එක්කෙනෙක් කසාද බැන්දන් ගෑනු ළමයි සෙට් එකේ 5 දෙනෙක් ඉන්නවා නම් ඔන්න 5 දෙනාගෙන් එක්කෙනෙක් කසාද බැන්දාම අනිත් 4 දෙනාටත් පොඩ්ඩක් හදිස්සි වෙනවා කසාද බඳින්න ඕනේ කියලා. අර උත්ප්‍රේරණයක් එනවා, ඒ උත්තේජනයක් එනවා. අන්න ඒ වගේ වැඩක් තමයි සහයෝගීතාවයේදී වෙන්නේ. මම හිතනවා වැඩේ තේරෙන්න ඇති. ලොකු දෙයක් නෑ. ඒක සහයෝගීතාවය. ඊට පස්සේ තව එකක් තියෙනවා ඒ වගේම යාන්ත්‍රණයක්. ඒකට අපි කියනවා ප්‍රතිපෝෂී නිෂේධනය කියලා. ප්‍රතිපෝෂී නිෂේධනය කියලා කියනවා. ප්‍රතිපෝෂී නිෂේධනය මොකද්ද? අර ඒ වචනේම තියෙනවා නිෂේධනය කරනවා. ඒ කියන්නේ එන්සයිමයක ක්‍රියාකාරීත්වයක් නවත්තන කතන්දරයක් තමයි මේකේ තියෙන්නේ. නිෂේධනය කරන ක්‍රියාවලියක්. අපි දැන් අර මුලින්ම කතා කරපු මේ ඇලොස්ටරික සක්‍රියණය සහ නිෂේධනය යටතේ ওই නිෂේධනය කතාවත් ඇත්තටම කතා කරා. කොතනද නිෂේධනයක් උනේ? මෙන්න මෙතනදීනේ. ATP ඕනෑවට වැඩිය වැඩි වුණාට පස්සේ අපේ ඇඟේ ඒ ATP නිෂේධකයක් විදියට ක්‍රියා කරලා මේ එන්සයිමයට ගිහිල්ලා බැඳෙනවා. එතකොට ATP නිෂේධකයක් විදියට බැඳුනට පස්සේ එන්සයිමේ ක්‍රියාකාරීත්වය නතර වෙනවා. ATP නිෂ්පාදනය කරන එක නවත්තනවා. අන්න නිෂේධනය. ඕක තමයි මෙතනදී වෙන්නේ ඇත්තටම. ප්‍රතිපෝෂී නිෂේධනය. මෙතනදී අර මොකක් හරි පරිවෘත්තීය ක්‍රියාවලියකදී නිෂ්පාදනය වෙන පරිවෘත්තීය අන්තඵලය පැහැදිලිද? කියන්නේ දැන් පරිවෘත්තීය ක්‍රියාවලිය තමයි මෙතනදී මොකද්ද? ATP නිෂ්පාදනය වෙන එක. ATP කොහොමද නිෂ්පාදනය වෙන්නේ? ADP එක්කලා අරගේ අනිත් පැත්තනේ අර ඇදලා තියෙන එකේ අකාබනික ෆොස්ෆේට් එකතු වෙලා PI කියලා කියන්නේ ඉනෝගනික් ෆොස්ෆේට් එකතු වෙලා ATP හැදෙනවා. සහ මේකට තව මේ ශක්තිය ඕනේ. ශක්තියත් එකතු වෙනවා ශක්තිය. ශක්තිය ADP සහ අකාබනික ෆොස්ෆේට් එකතු වෙලා ATP හැදෙනවා. ඔක තමයි පරිවෘත්තීය ක්‍රියාවලිය. දැන් ඕනෑවට වැඩිය ATP හැදුනොත් එහෙම අන්න ඒ ඕනෑවට වැඩිය ඇඟේ ATP වැඩි වුණාම ATP අණු ගිහිල්ලා නිෂේධකයක් විදිහට සම්බන්ධ වෙනවා ඇලොස්ටරික එන්සයිමයත් එක්කලා. එතකොට මොකද වෙන්නේ? ඒකෙන් එයා දැනගන්නවා හරි දැන් ඕනෑවට වැඩි ATP තියෙන හින්දානේ මේ ATP ඇවිල්ලා ඇඟේ බැඳුනේ. ඒ හින්දා මොකද කරන්නේ? ATP නිෂ්පාදනය කරන එක නවත්තලා දානවා. පරිවෘත්තීය ක්‍රියාවලියේදී හැදෙන පරිවෘත්තීය අන්තඵලයම ගිහිල්ලා නිෂේධකයක් විදිහට ක්‍රියා කරා. අන්න ඕක තමයි ප්‍රතිපෝෂී නිෂේධනය කියලා අපි පැහැදිලි කරන්නේ. right. ওই දෙක තමයි අපිට ලියා ගන්න තියෙන්නේ. මොකද සහයෝගීතාවය සහ ප්‍රතිපෝෂී නිෂේධනය කියන දෙක තමයි අපිට ලියා ගන්න තියෙන්නේ. අපි මේ දෙක සටහන් කරගෙන ඉස්සරහට යමු.